Hello guys, good morning. ඔන්න ඉතින් මම ආයෙමත් ඩේ vlog එකක් අරගෙන ආවා. ඉතින් welcome back to my YouTube channel. ඔන්න ඉතින් සුපුරුදු පරිදි නැගිටලා මම දැන් ඔය වැඩට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මං අද වැඩ දවසක vlog එකක් තමයි shoot කරේ. ඉතින් උදේම නැගිටලා ටී එකක් එහෙම බීලා මම උදේ වැඩට ගියා. ගිහින් ආවට පස්සේ මට මුලින්ම කරන්න තිබ්බ දේ තමයි ඔය රෙදි ටික වේල ගන්න එක. මොකද හවස් වෙද්දි ඉක්මනටම වහින්න වගේ නවනේ. ඉතින් අවුව නැති වෙනවා. මම ඉතින් වැඩ ඇරිලා ආපු ගමන් ඒ ඇඳුමෙන් ඉක්මනටම කළේ හොදලා තිබ්බ රෙදි ටික වේලෙන්න දාන එක. ඉතින් ඇත්තටම වැඩ දවසකට හරිම කාර්යබහුලයි. මොකද උදේ ගිහිල්ලා දවල් ඇවිල්ලා උයන්න ඕනේ, ගෙවල් දොරවල් අස් කරන්න ඕනේ, ආයි ළඟ දවසට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් වැඩ ගොඩක් තියෙනවා. හැබැයි හැම එකක්ම මම හරිම ආසාවෙන් කරන්නේ. කරන එකක්ම ඇති වැඩයකට නම් තියෙන නම ඇත්තම කිව්වොත් උයන එක. මොකද මම වැඩට ගිහලා ආවට පස්සේ මට හරිම මහන්සි. ඉතින් මම දුවල්ට උයන්න නම් එච්චර කැමැත්තක් නැහැ. හැබැයි ඉතින් හස්බන්ඩ්ගෙත් උදව් ඇතිවොත් මම ඒ දේ කරනවා. ඔන්න ඉතින් මම උයලා දවල්ට කාලා වොෂ් එකක් එහෙම දාලා මේ පොඩි නිින්දකුත් දාලා නැගිට්ටට පස්සේ තමයි ඔන්න ඔය වීඩියෝස් ටික ගත්තේ. ඉතින් මම උයද්දි නම් වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් නොකරනම් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. දැන් ඉතින් ආයෙත් වැඩ පටන් ගන්න තමයි යන්නේ. ඉතින් හවස ටිකක් නිදාගෙන නැගිටලා මම දැන් මේ කරන්න ලෑස්ති වෙන්නේ ගේ දොර අස්පස් කරන එක. ඉතින් මෙන්න මේ ටයිම් එකට නම් මම ගොඩාක් ආසයි. මොකද රස්නේ නැහැ, හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. ඉතින් මම ඒ වෙලාවට නම් වැඩ කරන්න ආසයි. ඉතින් වතුර ටිකක් එහෙම බීලා හරිම රිලැක්ස් එකේ මම දැන් ගේ අස් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් හස්බන්ඩ් තාම ගෙදර ඇවිල්ලා නැහැ. ඉතින් එයා එන්න කලින් අපි ඉක්මනටම ගේ දොර අස්පස් කරන වැඩ ටික කරලා ඉමු. ඔන්න ඉතින් ඉස්සරහා වැඩ ටික ඉවර කරලා මම දැන් ලෑස්ති වෙන්නේ අපේ ගෙදර ඇඳ අස් කරන්න. අපේ ගෙදර වැඩිපුරම හැඩි වෙන්නේ ඇත්තම කිව්වොත් ඇඳ. මොකද මායි හස්බන්ඩ් වැඩිපුරම වෙලාවක් වැඩ කරන්නේ ඇඳේ. කොච්චර ලියන්න කරන්න මේස තිබ්බත් මං වගේ ඇඳට ඇවිල්ලා පොත්වල වැඩ ලියන තවත් අය ඉන්නවද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න ඇඳත් අස්පස් කරලා හැමදේම කරලා ඉවර වෙලා මම හිතුවා සම්පෝෂ ටිකක් ගන්න. ඒ කියන්නේ මට ගොඩ දවසකින් ආසාවක් හිතුණා මේ සම්පෝෂ ටික කන්න ඕනි කියලා. ඉතින් මම හස්බන්ඩ්ුත් ගෙදර හිටියේ නැහැනේ. ඉතින් එයා එනකම් සම්පෝෂ ටිකක් හදාගෙන ඒක කෑවා. ඉතින් කොහොම හරි වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඇඳට ආයි එද්දි ළමයි හයියෙන් වහින්න ගත්තා. ඉතින් මම එතනින් එයාට ආයි වීඩියෝ කරන්න ගත්තේ නැහැ. මොකද ටිකක් හයියෙන් වැස්සා. ඉතින් කෙරෙව්වා ඒ වෙලාවට ෆෝන් එක යූස් කරන්න බැරි නිසා මම ෆෝන් එක අයින් කරා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ වැඩ දවසක මගේ දවස ගෙවෙන්නේ. ඉතින් රෑට කන බොන දේවල් නම් මම මේකට ඇඩ් කරලා නැහැ. ඉතින් ඔය හවස් වරුවේ ඔන්න ඔහොම තමයි මගේ වැඩ ටික ඉවර වෙන්නේ. එහෙනම් ඉතින් මම තව අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලව බලන්න ආයෙත් එන්නම්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න.
ඉතින් මගේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුව ඔයාලට ගොඩාරියක් තැන්ක් යූ. එහෙනම් මම ගිහින් එන්නම්. බයි බයි. You know